හායි ඉතින් කොහොමද? ගොඩක් දවසකින් අද මම vlog එකක් අරගෙන ආවේ. හැමදෙනාම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් කොහොමද? මම අද අරගෙන ආපු vlog එකත් අපි ලංකාවේ ඉන්න දවසක ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක්. ඉතින් ලංකාවේදී ගෙවිලා ගිය ලස්සනම දවසක් තමයි මේ විදිහට ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්න හිතුනේ. ඉතින් මේ තියෙන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයට ටිකක් එහායින් තියෙන තෙල්වත් පැරෑලිය කියන ප්‍රදේශයේ තියෙන සුනාමි ස්මාරකය. ඉතින් මේ සුනාමි ස්මාරකය නිර්මාණය කරලා තියෙන්නේ සුනාමියෙන් 4 දෙසැම්බර් 26 වෙනිදා සුනාමියට මිය ගිය ප්‍රදේශවාසීන් සිහිපත් කරන්න තමයි මෙතන මේ සුනාමි ස්මාරකය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් 2024 දෙසැම්බර් 26 වෙනිදාට සුනාමිය ඇවිල්ලා අවුරුදු 20ක් සම්පූර්ණ වුණා. ඉතින් ඔයාලත් එක්ක මේ ස්මාරකය නොදකපු අයට ෂෙයා කරගන්න හිතුණා. ඊට පස්සේ අපි ගියේ පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරයට. ඉතින් මේ රජමහා විහාරය තමයි පහතරට තියෙන පැරණිම පූජනීය ස්ථානය. පුරාවිද්‍යා සාධකවලට අනුව මේ තියෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්ගේ පිළිරුව. විහාරය පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රදේශයට ආසන්න තෙල්වත්ත කියන ගමේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා උසස් පෙළට සිංහල විෂය ධාරාව හදාරලා තියෙනවා නම් සැලලිහිණි සංදේශය, ගිරා සංදේශය වගේ සංදේශ හදාරලා ඇති. ඉතින් මේ වගේ සංදේශ කාව්‍ය බිහි වෙන්න මූලිකම සන්ධිස්ථානයක් වුණු රජමහා විහාරයක් තමයි මේ පින්බිම. ඉතින් වීදාගම මහා මෛත්‍රී හිමිපාණන්, ඒ වගේම තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්, ඒ වගේම වැත්තෑවේ හිමියන් වගේ බහුශ්‍රෘත මහා සංඝ පරපුරක් බිහි වෙන්න මූලික සන්ධිස්ථානය වුණු විහාර පුණ්‍ය භූමියක් තමයි මේ පන්සල. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ චිත්‍ර. ඉතින් ඔයා උසස් පෙළට චිත්‍ර හදාරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලද්දි මතක් වේවි. මේ පන්සලේ තියෙන චිත්‍ර අයිති වෙන්නේ මහනුවර සම්ප්‍රදායට. පාර්ශවදර්ශී මිනිස් රූප භාවිතා කරලා තියෙනවා මේ චිත්‍රවල. ඒ වගේම ඇස් විවෘත වෙලා වගේ පේන විදිහට තමයි චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඒ වගේම පසුබිමට රතු පැහැති අර ගුරු පැහැති රතු පාටක් මිශ්‍ර කරලා පසුබිම නිර්මාණය කරලා තියෙනවා. ශාකවල පත්‍ර වෙන් විදිහට පේන විදිහට තමයි මේ මහනුවර සම්ප්‍රදායේ චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඉතින් මට මතක විදිහට තමයි කිව්වේ. ඉතින් මේ පන්සලේ තියෙන මම දැක්ක විශේෂම දේ තමයි ලංකාවේ තියෙන පළවෙනි සහ එකම අනංග ප්‍රතිමාව තියෙන්නේ මේ පුණ්‍ය භූමියේ විහාරස්ථානයේ තමයි. ඉතින් ඔයාලට කියන්න තියෙන ලස්සනම කතාව තමයි මේ අනංග ප්‍රතිමාවට බාර වුණාම විවාහපත් වෙන්න ඉන්න තරුණ තරුණියෝ ඇවිල්ලා එයාලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවලු. ඉතින් ඒක ජනප්‍රවාද වලට අනුව මම අහපු කතාවක්. ඉතින් වීඩියෝ එක බලන ඔයාටත් පුළුවන් එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔන්න මේ විහාරස්ථානයට ඇවිල්ලා තමගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. පෘතුගීසීන්ගේ ආක්‍රමණයෙන් පස්සේ මුහුදුබඩ විහාරස්ථාන විනාශ කරලා තියෙනවා. ඉතින් මේ පන්සලත් විනාශ කරලා නටබුන් කරලා තියෙනවා. ඒ වුණාට සුනාමිය ආපු වෙලාවේ කිසිම අනතුරක් මේ විහාරස්ථානයට සිද්ධ වෙලා නැහැ. ඉතින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් වැඩවිසූ මේ පුණ්‍ය භූමිය ඔයත් ගාල්ල මාතර පැත්තට ට්‍රිප් එකක් එන දවසක ඇවිල්ලා බලන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඊට පස්සේ අපි පන්සලට ගිහිල්ලා ඊළඟට ගියේ බීච් එක පැත්තට. ඉතින් චූටි මැණිකත් ඉඳපු නිසා ගොඩක් එයා තමයි ආසාවෙන් හිටියේ බීච් එකට. ඉතින් අපි ලංකාවේ ඉඳපු සති කිහිපයට බීච් එකට ගොඩක් මේ පාර යවුණා බබා නිසා. ඉතින් බබා විතරක් නෙමෙයි මමත් හරිම කැමති තැනක් තමයි බීච් එක. ඉතින් ගොඩක් වෙලාවට අර බීච් එක ආසන්නේ ඉන්න අයට නම් මේක අලුත් අත්දැකීමක් නෙමෙයි. ඒ වුණාට අර මට නම් ඇත්තටම බීච් එකට ගියාම වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඕන තරම් වෙලා ඔහේ බලාගෙන ඉන්න පුළුවන්.
ඉතින් බීච් එකට අකමැති කෙනෙක් ඇති කියලා මම නම් හිතන්නේ නැහැ. ඉතින් පහුගිය ටිකේ මට වීඩියෝස් අරගෙන ඉන්න බැරි වුණා. වෙලාවකට වොයිස් කරද්දී බබා ඇවිල්ලා එක එක ඒවා කියවනවා. ඉතින් හරිම අපහසුයි වොයිස් කරන්න. ඒ වගේම මම තව කුකින් channel එකකුත් කරනවා. ඒ නිසා ඒකේ වැඩක් තිබුණු නිසා මම මේකට වීඩියෝ අප්ලෝඩ් කළේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට හැමදේම බැලන්ස් කරගෙන තමයි වැඩ කරන්න සිද්ධ වුණේ. ඉතින් මේ වීඩියෝස් ටික මගේ ෆෝන් එකේ තිබුණා. ආයේ මට හිතුණා ඉතින් තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ පන්සල ගොඩක් දෙනෙකුට දකින්න වෙන්නේ නැහැනේ. ඉතින් ට්‍රිප් එකක් ආවොත් මිසක්. ඒත් ඉතින් ඒ වෙන පන්සලක් නෙමෙයිනේ තොටගමේ ශ්‍රී රාහුල හිමිපාණන් වැඩ විසූ පන්සල. ඉතින් ඒ වගේම සුනාමි ස්මාරකයත් දැකලා නැති අය ගොඩක් ඇති. ඒ නිසා තමයි මට මේ වීඩියෝ එක ෂෙයා කරගන්න හිතුනේ. ඉතින් ඒක හින්දා තමයි මට මාසික වගේ කාලෙක ඉඳලා ඔයාලට වීඩියෝ එකක් අරන් ඉන්න බැරි වුණේ. ඉතින් ඉස්සරහට පුළුවන් වෙලාවට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මම කලින් වීඩියෝ වල කියනවා වගේ හැමදාමත් අපි මේ ගෙවිලා ගිය දවස්වල ලස්සන මතක සටහන් ආයෙත් ආපස්සට ගිහිල්ලා මතක් කරගන්න සතුටින් මතක් කරගන්න පුළුවන් ආදරණීය මතක සටහන් ගොන්නක් වේවි මේ වීඩියෝස් ආයෙ බලද්දි. ඉතින් මගේ චූටි මැණිකත් කවදා හරි ආසාවෙන් මේ දේවල් බලාවි. ටික දවසක ඉඳලා වීඩියෝස් නැත්තේ ඇයි කියලා අහපු ආයෙත් අලුත් වීඩියෝ එකක් ගේන්න කියලා කියපු මගේ ආදරණීයන්ට ගොඩාක් ආදරෙයි. ඒ වගේම ගොඩාක් ස්තුතියි. ඉතින් වැඩත් එක්ක මම ඉක්මනටම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. ඉතින් මගේ channel එක තවමත් subscribe කළේ නැත්නම් channel එකත් subscribe කරගෙනම යන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ විදිහට තමයි ලංකාවේ අපේ ජීවිතවල ගෙවිලා ගිය තව ලස්සනම දවසක සුන්දර මතක සටහන් ටිකක් මතක පොතට එකතු වුණේ. ඉතින් මේ ඔයාලට ඈතින් පේන්නේ සීනිගම ප්‍රදේශයේ තියෙන හරිම ප්‍රසිද්ධ සීනිගම දේවාලය. ඉතින් ගොඩාක් ස්තුතියි සුපුරුදු ලෙන්ගතුකමින්ම අදත් මාත් එක්ක එකතු වුණාට. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාට සුබ දවසක්.